මම මේ හදන්නේ ස්ලිපර්ස් ඩිසයින් කරන අයට මේ පබළු ඕනමන්ට් තමයි මේ ආපු ඕඩර් එකකට හදන්නේ. මේක හදලා ඉවරයි. මේකේ අනිත් එක තමයි මේ හදන ගමන් ඉන්නේ. එතකොට කලර්ස් වලිනුත් තියෙනවා. ස්ලිපර්ස් ඩිසයින් කරන අයට ගන්න පුළුවන් මගෙන් මේ පබළු ඕනමන්ට්ස්. මම පබළු එක විතරයි හදන්නේ. gold color silver color දෙකම මේක පාට normal පබළු වලින් මේවා ලස්සනයි. මේක මලක් අල්ලනට වැඩිය සර ස්ලිපර්ස් එකේ පටිය පුරාවටම විහිදෙනවනේ මේක ඇල්ලුවම. මේක ගම් ගාලා අලවන්න නැතුව මේක නූලෙන් අල්ලනු නම් තමයි හොඳ. ඉතින් මේ මට ආපු ඕඩර්ස් එකකට තමයි මම මේ හදන්නේ. මේ gold color එකෙන් දැන් මේ silver color එකෙන් හදන ගමන් ඉන්නේ. මේ normal පබළු වලින් මේවා. ස්ලිපර්ස් ඩිසයින් කරන අය ඉන්නවා නම් මගෙන් ගන්න පුළුවන්. මේ ජෝඩුවක් මේක normal පබළු එකෙන් ජෝඩුවක් 120යි. නෑ sorry normal පබළු එකෙන් ජෝඩුවක් 100යි. මේ පාට පබළු එකෙන් ජෝඩුවක් 120 ගානේ තමයි දෙන්නේ. මොකද මේ පාට පබළු එක ගණන්. මේ සුදු පාට එකට වැඩිය පාට පබළු එක කොළඹත් නැහැ ගන්න. මම වෙන නාංග කෙනෙක්ගෙන් ගන්නේ ඒක ගණන්. ඒක නිසා ඉතින් මටත් පොඩ්ඩක් මිල වැඩි කරලා දෙන්න වෙනවා ඉතින්. මේක gold color එකෙන් ස්ලිපර්ස් ඩිසයින් කරන අයට පුළුවන්. කැමති නම් ඉතින් මගෙන් ගන්න. මම පොඩ්ඩක් අල්ලලා පෙන්නන්නම්. ස්ලිපර්ස් එකට මෙන්න මෙහෙම තමයි මේක සෙට් වෙන්නේ. ලස්සනයි ස්ලිපර්ස් එකට මේක ඇල්ලුවම. කෝට් නූල මේ ඔතල මේක අල්ලන්නත් පුළුවන්. කෝට් නූල නැතුව ස්ලිපර්ස් එකේ පටියටම අල්ලලා මේක අල්ලන්නත් පුළුවන්. gold color එකයි silver color එකයි දෙකෙන් හදන්නේ. ගොඩක් එල්ලුවේ සුදු පාට එකෙන්. මම මේවයින් පාට පබළු වලින් මම ජෝඩු එක ගානේ හදලා තියෙන්නේ. සුදු පාටට සිල්වර් දාලයි සුදු පාටට පබළු එකට gold color එකෙන් දාලයි තමයි ඉල්ලුවේ වැඩිපුර. මේක ස්ලිපර්ස් එකට ආවම ලස්සනයි. මේ ඔක්කොටම වැඩිය ගොඩක්ම ලස්සනට තියෙන්නේ පාට පබළු එක. පාට පබළු එක නම් දාන්න ඕනේ මෙහෙම. දැන් මේක දම් පාට පබළු එක නම් දම් පාට ස්ලිපර්ස් එකකට ඇල්ලුවා නම් මේකේ ලස්සන ගොඩක් මේ පේනවා. ගොඩක් කැපිලා පේනවා මේ කඩුව එකට අල්ලනට වැඩිය. ගොඩක්ම ලස්සනයි මේක. මේ දම් පාට පබළු එක දම් පාට ස්ලිපර්ස් එකකටම ඇල්ලුවා නම් ලස්සනයි. එතකොට මේ කොළ පාට පබළු එක කොළ පාට ස්ලිපර්ස් එකකටම ඇල්ලුවා නම් ගොඩක් ලස්සනයි. ඒක හොඳට මේ ලස්සන කැපිලා පේනවා. normal පබළු වලින් හදපු ඒවා. දැන් මේකේ අනිත් එක හදන ගමන් තමයි ඉන්නේ. එකක් හදලා අනිත් එක මේ ඕඩර් එකක් මට ආව. එක යවන්න තමයි මේ හදන ගමන් ඉන්නේ. එහෙනම් ඉතින් අපි ආය අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඕන කෙනෙක් ඉන්නවනම් මට මෙසේජ් එකක් දාන්න. ඉෂු ෆැෂන් හබ් කියන YouTube channel එකත් subscribe කරලා මම ඒකට එකතු කරන අලුත් වීඩියෝ ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එතකොට bell icon එක ඕල් දාලා තියාගන්න. ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.